වදන් සැකසීමේදී යොදා ගන්න වදන්සගත මෘදුකාං කීපයක්. මගින් කරන්න පුළුවන් දේවල් ටික දීලා තියෙනවා. ලේඛන සංස්කරණය කරනවා, පින්තූර වගේ දේවල් ඇතුළත් කරන්න පුළුවන්. ඒවා සේව් කරන්න පුළුවන්, ආපහු ඕපන් කරන්න පුළුවන්. කලින් ඒ කියන්නේ print කරන්න කලින් බලන්න පුළුවන්. අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂ නිවැරදිව ඒක චෙක් කරන්න පුළුවන්. වදන් සෙම හා වෙනත් වචන ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය රීප්ලේස් find and replace කරන්න පුළුවන්. පුතාලා මේකත් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි අපි දැනගෙන තියෙන්න ඕනේ කීබෝඩ් එකක අත තියෙනකොට කීබෝඩ් එකට අත තියෙනකොට ඔයාලා හුරු වෙන්න ඕනේ මෙන්න මේ කියන ක්‍රමයට. නැත්තම් ඔයාලගේ ටයිපින් ස්පීඩ් එක අඩු වෙනවා. හරි ASDF එකට තමයි වම් පැත්තට යන්න ඕනේ. දකුණු පැත්ත යන්න ඕන JKL semicolon. එතකොට ඔය මාපටංගිල්ල තමයි ස්පේස් එකට වදින්න ඕනේ. එහෙම තමයි සාමාන්‍ය අත තියා ගන්න ඕනේ. එතකොට මේ GH කියන අකුරු දෙක වදින්නේ අතට. ASDF දක්වාන තියෙන්නේ. එතකොට G අකුරයි H අකුරයි මේ දෙකෙන් වදින්නේ නැහැ. ඒක තියෙන්නේ අර මාපට මේ සුළඟිල්ල මෙන්න මේ ඇඟිල්ලට තමයි ටයිප් වෙන්න තියෙනවා. කීබෝඩ් එක ටයිප් කරද්දි දෙකකට බෙදෙනවා අය. එතකොට දකුණු අත පැත්තට කොටසක් වෙන් වෙනවා වම් අත පැත්තට වෙනම කොටසක් වෙන් වෙනවා. දැන් හුරු වෙන මුල් කාලේ මම දැක දෙන පොඩි කට්ටිය එහෙම තනි අතින් තමයි ටයිප් කරන්නේ. එකින් එකට ඔබව. නේ ඔයාලා දැන් ෆෝන් එකේ මැසේජ් එකක් ගහනකොට කතා කරනවා ටයිප් කරන ඒ තරම් ස්පීඩ් නේ. ඒකට ටච් ටයිපින් කියලා අපි කතා කරනවා මේ කීබෝඩ් උනොත් අර බලාගෙන ටයිප් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ තියෙන එක අත තියාගන්න විදිය. පුතාලා මෙන්න මේ ටික අපෙන් අහනවා. විභාගෙත් අහලා තියෙනවා. මෙන්න මෙතන ටික අපි ලියා ගන්න ඕනේ විනාඩියක් ඉන්න. වාරි භාගවලදී ගොඩක් කට අහනවා සමහර මේ තැන්වලදී මේ ඉදම් කියන වදන්සකර මෘදුකාංගය එකකින් කවුද හදලා තියෙන්නේ කම්පැනි මොකද අයිතිකාර කම්පැනි කියලා තියෙනවනේ අන්න ඕක. හරි. පුතාලා මෙන්න මේක ලියන්න ඕනේ. මේ චුට්ටව උතන වගුව ලියා ගන්නවද ඔහම? සම්පූර්ණ කරගන්න ඕනද? Abbey Word කියන එක, Softj Compression, Frame එක, Adobe System Incorporated කියන එක, iWork කියන එක Apple, Kingsoft Office Kingsoft එකෙන්, LibreOffice එක ඒක open source එකක්, Likes කියලා එකක් තියෙනවා. Microsoft Word එක තියෙනවා Microsoft Operation එකෙන් කරන්නේ. OpenOffice Write Apache Foundation, Word Perfect Corel එකෙන්. ඒක මෙන්න මේකට එන්න ඕනේ. මේක ලියන්න මට ටක් ගාලා මැසේජ් එකක් දාන්න හරි කියලා. කට්ටිය මොකොත් මැසේජ් එකක් දැම්මේ නැහැ මාත් එමේ හිටියා හොඳේ. හරි. ඊට පස්සේ මේ ඊළඟට දෙන පුතා මෙහෙමයි කාරණේ. මේ කවුද හදන්නේ නිෂ්පාදන ආයතන. හරි. ඊට පස්සේ පුතා මෙන්න මේ ටිකක් දෙන්න ඕනේ. Google Docs, MS Office 365, Office 365, Microsoft OneDrive මෙන්න මේ ටික ඔන්ලයින් කරන්න පුළුවන්. හරි. මෙතන තව එකක් ලියා ගන්න ඕනේ. එතකොට පොඩි වාක්‍යයක් විදිහට එක අවුරුද්දක පාස් පේස් වල වාර අහලා තිබුණා. හරි. අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් මෙතන ලියාගමු අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් භාවිතා කළ හැකි වදන් සැකසු මෘදුකාංග. අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් භාවිතා කළ හැකි වදන් සැකසු මෘදුකාංග. මේක ලියාගන්න මෙතෙන්ට මේක ලියලා ඔයාලා උදාහරණ කීපයක් ලියා ගන්න පුතා මේකේ තියෙන ටිකක්. මෙන්න මේ ටික එන්න ඕනේ. හරි ඒ කියන්නේ මෙන්න මේ ටික. Google Docs ට අපේ ලැප්ටොප් එකේ නොතිබුණාට මේක පාවිච්චි කරන Google Docs Office 365 OneDrive ඔන්න ලියා ගන්නවා. ඊට පස්සේ පුතා අපි යනවා ඊළඟ කොටසට.
මේක අර සටහනක් එක්ක තියන්න ඕන ප්‍රැක්ටිකල් කොටසක් තියෙන එම් තියරි පාර්ට් එකක් නෑ බෝඩ් එකත් එක්ක. මොකද අපි දන්න සොෆ්ට්වෙයාර් කෙනෙක් ඉගෙන ගන්න එකක් තියෙන. මීට අමතර වර්තමාන ඉහළ තාක්ෂණික දාන නිපදවා ඇති ජංගම දුරකථන සහ ආල පරිගණක ටැබ් කියන එක ටැබ් PC ටැබ්ලට් PC වදන් සැකසීම යොදා ගන්න අතර ඒ සඳහා විශේෂිත වදන් සැකසීම මුදුකාම යොදා ගන්න ලබයි. ඉන් සමහරක් නම් මෙතෙන්ට පුතා එනවනේ මෙන්න මේ ටික. මේ ටික මේ සාමාන්‍ය උමනා නැත්තේ නැහැ. මේක හයිලයිට් වෙන්න ඕන ටිකක්. මේ අපිට අන්තර්ජාල පහසුකම් වලින් පාවිච්චි කරන්න පුළුවන් මොනවද? ඊට පස්සේ මොබයිල් ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන් මොනවද? අන්න ඒ ටික දැනගෙන තියෙන්න ඕනේ. පැහැදිලි මෙන්න මේක ලියගෙන උතනින් පහලින් documents to go ඔයාලා ඕන play store ගිහින් බලන්න මෙන්න මේ ටික බලන්න පුළුවන්. Kingsoft Office එක Polaris Office ඔය ටික තියෙනවා. හරි අපි ලියාගමු පුතා ඊළඟ ටික. ම්ම්, මෙන්න මෙතන. මෙන්න මේ තියෙන Word software එක. Word software එකේ icons ටිකක් උතන දීලා තියෙනවා. ඔන්න ඔය icons ටික නම් කරන්නත් පුළුවන් වෙන්න වෙනවා. එක කොතන තියෙන්නේ? මාතෘකා තීරුව. පැහැදිලි මෙතන පුතා අපි දැන් Microsoft Word එක ඕපන් කරොත් ඒකේ අපි නමක් දීලා සේව් කරේ නැත්නම් ડોකියුමන්ට් කියලා ඉලක්කමක් පෙන්වනවා. දැන් මෙතන මේ කට්ටිය අච්චුපොතේ ෆොටෝ එක මම ගත්තේ. එතකොට මේ අච්චුපොතේ මේ වෙලාවේ ડોකියුමන්ට් 9 කියන එක වැදලා තියෙනවා. 9 වෙනි ડોකියුමන්ට් එක. 9 වෙනි ડોකියුමන්ට් එක. තමයි තියෙන්නේ. හරි. ડોකියුමන්ට් කියලා ඇවිල්ලා නමක් අංකයක් වටනවා. අපි නමක් දාලා සේව් කරොත් ඒ නමින් තමයි ડોකියුමන්ට් එක නම පෙන්වන්නේ. මොකද්ද මේ ડોකියුමන්ට් ෆයිල් එක කියලා. ඊට පස්සේ අංක 2 රිබන් එකක් කියලා කියනවා. පටියක් කියලා කියනවා. මේ තියෙන්නේ. මේක රිබන් එකක් කියලා කියනවා. පටිය. හරි. ඊට පස්සේ අ, 3 මෙතන තියෙන quick access bar කියලා කියනවා. මේ තියෙන quick access bar කියනවා. quick access bar එක වැදගත් වෙන්නේ අර sort කට් තියෙනවා වගේද අපිට ටක් ගාලා දැන් මේකේ කීපයක් තියෙනවා පුතා quick access bar එකේ මම පෙන්නන්නම් Word එක open කරලා අර අපිට ඊටලය ක්ලික් කරලා මෙතන තව කීපයක් ඇඩ් කරගන්න පුළුවන්. ඒක ක්ලික් කරගන් ඒක ගැන හොය හොයා ඉන්න දෙයක් නෑ ටක් ගාලා එක ඇක්ෂන් එකට යන්න පුළුවන්. 4 මොකද්ද මේ ඩයලොග් බොක්ස් එකක් තියෙනවා. බලන්න මේ සයිඩ් වල ඩයලොග් බොක්ස් එකක් තියෙනවා. ඩයලොග් බොක්ස් එකෙන් කරන්න දැන් මෙතන පෙන්වන්න නැති ටික. පෙන්වන්න නැති අයිකන්ස් තියෙනවා. අන්න ඒ ටික තමයි මෙතන ඩයලොග් බොක්ස් එකෙන් ගන්න. ඊට පස්වෙනි එක ස්ටේටස් බාර් කියලා කියනවා. තත්ත්ව තීරුව. ස්ටේටස් බාර් එකේ පුළුවන් බලන්න අපිට මෙන්න මේ ටික මොනවද? පේජස් කීයක් තියෙනවද කියලා පෙන්නනවා. ඊට පස්සේ වචන කීයක් තියෙනවද? භාෂාව මොකක්ද කියලා පෙන්නනවා. ස්ටේටස් බාර් එකේ මොනවද? දැන් ඔයාලා මේ වෙනකොට ටයිප් කරපු වචන කීයක් තියෙනවද? පිටු කීයක් තියෙනවද? ඊට පස්සේ භාෂාව මොකක්ද කියලාත් පෙන්නනවා. ඊට පස්සේ 6 තියෙනවා මෙතන ස්ක්‍රෝල් බාර් එක. මෙතන ස්ක්‍රෝල් බාර් එකක් තියෙනවා. මේ ස්ක්‍රෝල් බාර් එකෙන් පුළුවන් මේ එහාට මෙහාට මේක යන්න. උඩ පල්ලෙහාට ස්ක්‍රෝල් බාර් එකෙන් මේ අප් ඩවුන් කරන්න පුළුවන්. 7 zoom එක. zoom එකෙන් අපිට පිටුව මේ කිට්ටු කරලා බලන්න පුළුවන්. zoom in zoom out මේ පාඩුවක් එකතු කිරීම අඩු කිරීම තියෙනවා මේ දෙපැත්තේ. ඒකට අපේ ස්ක්‍රීන් සයිස් එකට ගැලපෙන හදා ගන්න පුළුවන්. දැන් සමහර ලොකු ස්ක්‍රීන් එකකට 100% දැම්මොත් එහෙම මේ පිටු දෙකකටත් වැටෙනවා. දැන් මේ ලැප්ටොප් එකේ නම් සාමාන්‍ය 100% normal අපිට පෙනෙන ස්ක්‍රීන් එක. දැන් මගේ ඩෙස්ක්ටොප් එකත් තව ස්ක්‍රීන් එකක් ගහලා තියෙනවා. ඒ ස්ක්‍රීන් එක දැම්මොත් එහෙම normal 100% percentage එක ගත්තොත් ෆයිල් දෙකක් දෙපැත්තේ පෙන්වනවා මගේ. පිටු දෙකක් පෙන්වනවා. ඒකට ආට දැන් කිට්ටු කරලා ලොකුවට අකුරු බලන්න ඕන නම් අට ලොකු ඩිස්ප්ලේ එකක් එනවා නම් percentage වැඩි කරගන්න පුළුවන්. හරි 7 අපි 8ට ගියොත් එහෙම ওই ටික තමයි තියෙන්නේ 7 විතරයි තියෙන්නේ. හරි අපි ওই ටික ලියාගමු. මේකේ ඉස්සල්ලාම ලියාගන්න පුතා මාතෘකා තීරුව කියන තැන මාතෘකා තීරුව දැන් එන්න ඕනේ. කවුළුවෙහි ඉහළින්ම දක්වා ඇති තීරුව මාතෘකා තීරුවයි.
විවෘතව ඇති ලේඛනයේ නාමය මෙහි දැක්වේ. හදාගන්න. කවුළුවෙහි ඉහළින්ම පෙන්ව දක්වා ඇති තීරුව මාතෘකා තීරුවයි විවෘත ලේඛන නාමය මෙහි දැක්වේ. හරි ගස ගන්න. අපි ඊළඟට යමු රිබනය කියන එකට. රිබන් එක ලියාගමු. රිබනයේ ඇති විශේෂ ලක්ෂණය වන්නේ එක් එක් පටිතිය වලට අදාළ අයිතම නිරූපක ලෙස දැක්වීමයි. අපි අර ටැබ් එකට දාලව එක එක ටැබ්ස් කීපයක් තියෙනවා. ටැබ් එකට දාලව අයිකන් ටික ලෝඩ් වෙන්නේ මේ රිබන් එකේ. අපි රිබන් එකෙන් තමයි රිබනය වෙන්න ඕනේ. රිබනය. ඔව්. එක එක පටිතියට අදාළ අයිතම නිරූපක ලෙස දැක්වීමයි. ඔය අපි රිබන් එකෙන් තමයි අයිකන්ස් අරගෙන ක්ලික් කරලා පෙන්වන්නේ. දැන් ඔය අපි මේක එක එක අයිකන්ස් තියෙන්නේ ඔය එකේ ලියාගමු ඕක රිබන් එකේ කියන තැන. හරි. ඊළඟ රස අපි ලියාගනිමු. මේ තියෙන පුතා රිබන් එකට අදාළව රිබන් එක ගත්තොත් ඒක අයිකන්ස් තියෙනවා. අ, උඩ තියෙන රිබන් එකට දාලා අයිකන්ස් ටික ලියා ගන්න ඕනේ අපි. පුතාලා මේකේ රිබන් එකට අදාළව අයිකන්ස් තියෙනවා 18ක්. මේ 6ක් තියෙනවා 6 ගානේ. පළවෙනි එක ලියාගමු. මේ රිබන් එකේ පළවෙනි එකේ මේ B අකුර තියෙනව නේද? මේ වගේ ලියාගමු P ඉක්මන් කළා. B එකෙන් වෙන්නේ තද පැහැ ගැන්වීම. තද පැහැ ගැන්වීම. මෙතනින් වෙන්නේ තද පැහැ ගැන්වීම. චුට්ටක් වෙනඩකින් ෆොන්ට් සයිස් අඩු කරන්න ඕනේ. හරි අපි දැන් කරමු මම ඉස්සෙල්ලා බලන්න අපෝ. දෙක ඇල කිරීම. දෙවෙනි එක ලියාගමු ඇල කිරීම. දෙවෙනි එක යනවා අකුරු ඇල කරන්න පුළුවන් ඇල කිරීම. තුන්වෙනි එක යටි ඉර. තුන්වෙනි එක යටි ඉර. හතරවෙනි එක යටි ලකුණ. යටි ලකුණ. හතරවෙනි එක යටි ලකුණ. පස්වෙනි එක උඩු ලකුණ. පස්වෙනි එක උඩු ලකුණ. උඩු ලකුණ. ඊට පස්සේ හයවෙනි එක අකුරු වර්ණ. අකුරු වර්ණ. හරිද? හත්වෙනි එක මම මේ ටික මකනවා. හත්වෙනි එක එකෙල්ල. එකෙල්ල අට පේලි පරතරය. හත්වෙනි එක එතකොට එකෙල්ල අට පේලි පරතරය. උඩ එකට එන්නේ හත එකෙල්ල. නවය අඳුරු කිරීම ෂේඩින්. නවය අඳුරු කිරීම. 10 බෝඩරය. බෝඩරය. 10 බෝඩරය. 11 තේරීම. 11 තේරීම. 12 අනුඡේදනය. ඉන්ඩෙන්ටේෂන් කියලා කියනවා අපි. පරතරයක් තියෙනවා. අනුඡේදනය. 13 වෙනි එක අංක කිරීම. අංක කිරීම. අංක නම්බරේ. 14 බුලට්ස්. බුලට්ස්.
15 ඉංග්‍රීසි අකුරු වල සිම්පල් කැපිටල් මාරු කිරීම. මේ සිම්පල් කැපිටල් මාරු කිරීම. හරි. කැපිටල් සිම්පල් මාරු කරන්න පුළුවන් කන්වර්ෂන් එකක් තියෙන්නේ. එයාට අපිට සමහර අපි තෝරගත් අකුරු කැපිටල් සිම්පල් මාරු කරන්න පුළුවන්. 15. ඉංග්‍රීසි අකුරු වල සිම්පල් කැපිටල් මාරු කිරීම. 16 මේ 15 නේ. දැන් 16. අකුරේ ප්‍රමාණය වර්ධනය. අකුරේ ප්‍රමාණය වර්ධනය. අකුරු වල සයිස් වැඩි කරන්න පුළුවන්. මේක පුතාලා මතක තියාගන්න ඕන. අපිට දැන් ඉස්සර කොටස් වලට මේක උපමා වෙනවා. අපි කරන්නේ මේ ටිකම තමයි. අකුරේ ප්‍රමාණය වර්ධනය. අකුරු වර්ගයේ ප්‍රමාණය. ඊළඟ එක. ෆොන්ට් සයිස් අකුරු වර්ගයේ ප්‍රමාණය. අවසාන එක අකුරු වර්ගය. අවසාන එක අකුරු වර්ගය. ඔය ඔය රිබන් එකේ තියෙන අයිකන්ස් ටික. පැහැදිලි? අපිට බෝල් කරන්න ඉටාලි කරන්න ගොඩක් වෙලාට පුතාලට දෙන්නෙත් පාස් පෙස් ඕනනම් බලන්න වාරි බා පිපස්සෙම ඔන්න ඔය ටික තමයි දීලා තියෙන්නේ. මෙන්න මේකෙන් මොකද්ද වෙලා තියෙන්නේ? එන්නේ ওই කාරණේ කාණෝ. මේ ටික හරියද? ඉවරද? මං අයින් කරනවා එනම් මේ ටික. පුතාලගේ විභාගෙදී අහුවොත් අපි දැන් මම ප්‍රශ්න 6 කියන පොයින්ට්ස් කීපයක් කිව්වා. ඒ ටික හයිලයිට් කරගන්න ඕනේ. සැරෙන් සැරේ. එතකොට මේ වර්ඩ් එකෙන් අහන්න මොනවද ප්‍රැක්ටිකල් කොටස වගේම ප්‍රශ්න අහන පොයින්ට් එකක් තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එක සංවාද කොට පුරවන්නා කියලා තියෙනවනේ. සංවාද කොට පුරවන්නා කියන එක හතර අපි ගනිමු. ඒත් පොඩි වාක්‍ය ලියන්න නතර කරමු අපි. රිබනේ ඇති සමහර කාණ්ඩවල පෙන්눔 කරන ලබන මෙවලම් වලට අමතර වෙනත් මෙවලම් පෙන්වීම. මෙන්න මෙතෙන්ට එනවා. මේකට අමතර මෙවලම් පෙන්වන එක තමයි මේ දේ. රිබනේ රිබනයේ ඇති සමහර කාණ්ඩවල කාණ්ඩවල පෙන්눔 කරන මෙවලම් වලට මෙවලම් වලට අමතරව වෙනත් මෙවලම් පෙන්වීම. කියන්නේ තියෙන මෙවලම් වලට අමතරව තව ඇතුලේ මෙවලම් තියෙනවා. ඒක පෙන්වන්න තමයි ඔය පාවිච්චි කරන්නේ සංවාද කොටුව. හරි. හරි. පුතා අපි මෙතනින් නතර කරමු මම අද දවසට. තව ටික සෙෂන් එක සෙෂන් අවුට් වෙනවා. අලුත් එකක් දාන්න ලින්ක් එකක් මම එතකොට ඊන දවස් මේ ටික ලියාගෙන ඉතුරු ටික තව කීපයක් තියෙනවා ලිබ් ඩුපිස් ගැන කතා කරන ඊට පස්සේදී. හරි.